ගාන ගමුකෝ ඊළඟට 3 2යි n ඍණ 1 වෙනි බලය ධන 1 4ෙන් බෙදෙන බව පෙන්වන්න කියලා කියන්නේ අපි මේක නම් කරගමු fn කියලා 3 2යි n ඍණ 1 වෙනි බලය ධන 1 4ෙන් බෙදෙන බව පෙන්වන්න නම් අපි එකට සාධනය කරලා බලමු එකට නැත්නම් ඔයාලට දෙකට තුනට උනත් සංඛ්‍යාවකට දාලා බලමු 100ට උනත් පුළුවන් ගැටලුවක් නැහැ 3 තවත් 2 පළවෙනි බලය ඍණ 1 ධන 1 එතකොට මෙතන එනවා කෙලින්ම මේ මොකද 3 1 වෙනි බලය කියන්නේ 3 ධන 1 4යි 4 බෙදීම 4 කියන්නේ f1 බෙදීම 4ක් එනවනේ අනිවාර්යෙන් f1 බෙදීම 4 කියලා කියන්නේ උත්තරේ 1යි හරි ගැටලුවක් නැහැ එම නිසා n සමාන 1 විට සත්‍ය වේ හරි n සමාන 1 විට සත්‍ය වෙනවා ඊළඟට n සමානයි p විට සත්‍ය බව උපකල්පනය කරමු හරි මේක උපකල්පනය කරද්දී ලොකු දෙයක් නෑ අර විදිහටම තමයි ආයෙත් ලියන්න තියෙන්නේ fp සමානයි 3 2යි p ඍණ 1 ධන 1 හරි මේක අපි 4ෙන් බෙදෙනවා කියලා උපකල්පනයක් කරලා තියෙනවා හරි සමානයි k මේක අපි ඕන විදිහට ඕන තැනදී හදාගමු අවශ්‍ය පදේ මොකද්ද කියලා බලලා එතකන් අපි ඊළඟ පියවරට යමු ඒ කියන්නේ n සමානයි p ධන 1ට හරි n සමානයි p ධන 1 විතර සලකද්දී fp ධන 1 fp ධන 1 කියලා කියන්නේ 3 වතාවක් 2 p ධන 1 ඍණ 1 ධන 1 හරි සුළු කළ බලපුවාම 3 2යි p ධන 2 ධන 1 හරි එතනත් ධන 1ක් තියෙනවා මේක අපිට ඛණ්ඩනය කරගන්න පුළුවන් 3 2යි p වතාවක් 3 ධන 1 කියලා එන්න මේක සුළු කරගන්න පුළුවන් 3 2යි p ඍණ 1 මෙහාට 4යි k දාන්න 4යි k ඍණ 1 දාමු අපි හරිනේ ගැටලුවක් නැහැ නේ අපිට පුළුවන් මේ අතර මේක මේ මොකද මේ 3යි p 3 2යි p ඍණ 1 කියන්නේ අතරම 3 2යි p බෙදීම 3 කියන එකනේ එහෙම නැත්නම් 3 1 වෙනි බලය 3 ඍණ 1 වෙනි බලයනේ 3 ඍණ 1 වෙනි බලය කියලා කියන්නේ බෙදීම 3නේ හරි ඒ කියන්නේ 3 ඍණ 1 වෙනි බලය අපිට මේක ලියන්න පුළුවන් 3 2යි p බෙදීම 3 කියලා ලියත හැකිනේ. අන්න එහෙම ලියා ගන්නවා. ඒක හරියද? එහෙම ලියලි ඉවරලා ඒක 3ෙන් ගුණ කරපුවාම මේ ටර්ම්ස් තුන මේ කියන්නේ මේක ලියවන්න පුළුවන් 3 2යි p බෙදීම 3 සමානයි 4යි k ඍණ 3නේ. 4යි k ඍණ 1නේ. හරි. මෙතනින් අපිට උක්ත කරගන්න පුළුවන් 3 2යි p සමානයි 3 වතාවක් 4යි k ඍණ 1 කියලා. හරි. ඔන්න කොහොම තමයි උතන ගොඩනගා ගන්න වෙන්නේ. දැන් අපිට 3 2යි p බලය වෙනුවට ආදේශ කිරීමක් කරගන්න පුළුවන් f p ධන 1 තියෙනවා 3 2යි p වෙනුවට දාන්න පුළුවන් 3 වතාවක් 4යි k ඍණ 1 වතාවක් 3 ධන 1 සුළු කරද්දි කෙලින්ම 9 වතාවක් 4යි k මෙතනත් දැන් ඍණ තියෙන්නේ ඍණ 9 වතාවක් ඍණ 9 නෝ ඍණ 9 ධන 1 හරිනේ ගැටලුවක් නැහැ කෙලිම මෙතන 4 වතාවක් 9යි k මෙතනින් 8ක් එනවා 8ක් එන 4 වරක් 2යි ඍණ 9 ධන 1 8යි 4ක් ගත හැකි එළියට ගත්තාම 9යි k ඍණ 2යි මේ තියෙන fp ධන 1 අපිට පුළුවන් fp ධන 1 බෙදන්න 4ෙන් බෙදහම කොහොමද දෙන්නේ මෙතන 9යි k ඍණ 2යි හරි එම නිසා ගණිතබ්බින මූලධර්මයට අනුව ඉහත ප්‍රකාශනය සත්‍ය වේ කියලා ලියන්න ඉච්චරයි. හරි. ඔක තමයි සාමාන්‍යයෙන් මේ ආකාරයේ ගානක් අහනවා නම් අහන්න තියෙන විදිය.